හවුම් මහත්තයට කෝපි එකක් වක් කරන්නේ. කොහොමයි අපේ පුංචි හමුට? හොඳින් ඉන්නවා. සලමන මතක් කරන්න කියලා කිව්වේ? එහෙමයි. පුංචි හමු දැන්ම ලංකාවට එන එකක් නැති. විභාග ඉවරුනහම එයි. අපේ පුංචි හමු මහයි එළින් විභාගෙ පාස් වෙයි. Halo. Dinas. Ini dari mana tadi bilang? සලමන් එහෙනම් පොඩ්ඩක් ඉන්නස. ජයමාන්න මහත්තයා. හුස්ම ගන්නවත් දෙයක් හම්බුනේ. ජයේ ඔව් සක්සස්ෆුල් most successful මට මේසෙ අයිතිකාරයක් හම්බුණා. මම මැෂින්ස් ටික සේරම බැලුවා. ඒව අලුත් මේවා. ඔව්. හොඳයි. අපිට පුළුවන් වෙයි හුඟක් වේදන් අඩු කරගන්න. එහෙමනම් තියන්න. see you. Sir, manager මාත් කියන්නේ වරා ෆයිල් එක අරගෙන කියලා. හොඳයි සර්. සර්. මේ ෂිප්මන්ට් එක බඩලා ඇසිද? ඔව් සර්. Hello, good morning. I'm Rajasingh here. No, I have not decided yet. නෑ මං තාම ඒක ගැන තීරණයක් ගත්තේ නෑ. You let me know your figure. That's too much, no. No. You got to calm down, okay? Right? Yes. Good morning. No. I have already quoted my figure. I am awaiting your confirmation. Yes. Yes, let me know it. Okay, right. Thank you. I'll tell you. You give me a tinkle in another 2 hours time. Okay? Right. Yes? Speaking. No. You know, I told him categorically that I wanted a particular brand. Who is he to make the decision? I am the person who is making the decision. Let him give me what I wanted, not that he wants. Okay? Right. Thank you.
Tell them, do it yourself. Right? Okay. කරනවද ලක? මට තමසේ පැහැදිලිව කියනවා මේ හොරකම තමසේ මාස කීයක් තිස්සේ ගෙනියනවද කියලා. මොකක්? තමසේ මම බබෙක් කියලා. මට ඔප්පු කරන්න පුළුවන්. Yeah, I have everything in black and white. I can prove it beyond doubt. කතරහ ගන්නවා. Shut up. This fellow seems to be taking me for a ride. Salman. Salman. हाँ महत्या ड्राइवर के वाहन इलाज कर महत्या ड्राइवर के नाम वाहन इलाज ड्राइवर लाव्यो ड्राइवर लाव्यो ड्राइवर लाव्यो ओए थारे की मिनट लाइट कर गन्ना ड्राइवर लाव्यो कौन है मनुष्य? භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. දැන් පොසොන් පොයත් ළඟයිනේ. අපේ නායක හඳුර හම්බෙන් නිතරම දායක දායිකා වෙනවා. ඒකයි උන්වහන්සේ නාවේ. මං හෙට අනිදාට පන්සල පැත්තේ එන්නකෝ හාමුදුරනේ. ලොකු හාමුදුරන්ට ඒ බව දන්නවනේ. මම කියන්නේ. हाँ मैं हरिसिंह महात्म्या आपको एक बहुमागी मैं හිතන්නේ අවුරුද්දකට විතර පස්සේ ඔබතුමා මේ ආවේ. නෝනාගේ මලගමින් පස්සේ නේද මේ ආවේ? එහෙමයි හාමුදුරනේ. දන්නේ නැද්ද මට තියෙන වැඩ රාජකාරී? මහත්තයාගේ පපුවේ අමාරුවක් කොහොමද දැන්? බෙහෙත් ගන්න නිසා ටිකෙන් ටික ගුණයි හාමුදුරනේ. අනේ වාසනාවන්. ඒත් ඉතින් දිගටම බෙහෙත් ගන්න ඕනේ. ප්‍රෙෂර් එක තියෙන හන්දා ටිකක් පරිස්සම් වෙන්නත් එපා.
දැන් මහත්තයාගේ වයස කීයක් විතර වෙනවද? අවුරුදු 61ක් විතර හාමුදුරනේ. ඔය වයසට හැම කෙනෙක්ම හැම වරකින්ම නිදහස් වෙන්නට ඕන. සිත කය සැහැල්ලුවෙන් තියාගන්න ඕන නිසායි. අනේ ඔව් හාමුදුරනේ. ඒ සම්බන්ධයෙන් මං දැනටමත් තීරණයක් අරගෙනයි තියෙන්නේ. මහත්තයා පසළොස්වක පොහොය දවසට මොකද කරන්නේ? එදාට තමයි හාමුදුරනේ මට සුළු විවේකයක් ලැබෙන්නේ. හැබැයි ඉතින් යාළුවෙක් එහෙම ආවොත් අපි පොඩ්ඩක් විනෝද දෙනවා. මට මතක ඇති කාලෙක මහත්මයා පසළොස්වක පොහොය දවසකට සිල් සමාදන් වුණේ නැහැ. එහෙමයි හාමුදුරනේ. පුංචි කාලේ මිසක්. නරකද මේ පොසොන් පොහොය දවසට අට සිල් සමාදන් වුණා? මම දන්නවා මහත්මයාට වැඩ රාජකාරි බහුල බව. ඒ වුණාට මාසෙකට එක දවසක්වත් ආගම ධර්මය අනුව කටයුතු කරන්න වෙන් කරගත්තා නම් හොඳයි නේද? අතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි වානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් මාත්‍යෝ සිල් සමාදන් වීමත් සමගම ලොකු සැනසීමක් සිතට ඔබතුමාට දැනෙන්නේ නැති දැනටම. එහෙමයි හාමුදුරනේ. දැන් එතනින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මාත්‍යෝ. තව ගොඩක් සැනසීම ලබන්න තව ගොඩක් වැඩ තියෙනවා. භාවනාවක සිත යොදවන්න. සිත පිළිබඳව Taman දැන ගැනීම, ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම පිණිස විශේෂයෙන්ම භාවනාව වැදගත් වෙනවා. ඒ අතර වැදගත් භාවනාවක් තමයි මේ ආනාපාන සති භාවනාව. Tamanගේ ශරීරය පිළිබඳව තමන්ම මනවින් දැන ගැනීමට පුළුවන්කම ලැබෙනවා ආනාපාන සති භාවනාව යෙදීම තුලින්. ඒක ඉතාම සරල ක්‍රියාවලියක් තියෙන. තමන් ඉබේ ගන්න හුස්ම, ඉබේ පහළ හෙළන හුස්ම සිහි කල්පනාවෙන් යුක්තව හුස්ම ගැනීම සහ හුස්ම පහළට හෙලීම සිද්ධ කිරීම තමයි ආනාපාන සති භාවනාවෙන් කෙරෙන්නේ. ඊළාට තව වැදගත් භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව. තමන්ට පළමුවෙන්ම මෛත්‍රී කරගන්න ඕන. තමන්ට මෛත්‍රී කරගන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණය. තමන්ට මෛත්‍රී කරගන්න බැරි නම් අනුන්ට මෛත්‍රී කරන්න බැහැනේ. ඒකින්ද පළමුවෙන්ම තමන්ට මෛත්‍රී කරගන්න ඕන. ඊට පස්සේ තමන්ගේ දෙමව්පියෝ පිළිබඳව, ඥාතීන් පිළිබඳව, ගුරුවරු පිළිබඳව, අසල්වැසියෝ පිළිබඳව, සමස්ත ලෝකයා පිළිබඳව. එතනින් අතර වෙන්නේ නැහැ. පා ඇති පා නැති පෙනෙන නොපෙනෙන කුඩා විශාල සියලුම ප්‍රමාණය සියලු සත්ත්ව කොට්ටාස කෙරෙහි මේ මෛත්‍රී සිත පහළ කරන්න හැකියාවක් ඇති වෙනවා. ඒ තමන්ගෙන් පටන් ගත්තු මෛත්‍රිය අන්‍ය සත්‍යයන් කෙරෙහිත් පැතිරුවාම පුදුම සහනශීලී බවක් තමට දැනෙනවා. හොඳමයි හඳුරන්නේ. එහෙමනම් මට යන්න අවසරයි.
සිල් පවාරණයේ පිණිස පංචශීලයේ සමාදන් වීම සඳහා සාදු නාදයක් පවත්වලා නමස්කාර. මහත්මයා කොහොමද අද ලබාපු අත්දැකීම? හාමුදුරනේ කවදාක්වත් මගේ හිතට දැනුනේ නැති අමුත්තක් අද මගේ හිතට දැනෙනවා. ගෙදරදීවත් කාන්තුවදීවත් කවදාක්වත් මේ වගේ අමුත්තක් මගේ හිතට දැනෙලා නැහැ. එහෙම තමයි මහත්තයෝ. ඔය පිරිසිදු සිල් වස්ත්‍රයෙන් ශරීරය අලංකාරමත් වුණා වගේම සිතත් කයත් වචනයත් කියන තුන්දොර මනා ලෙස හික්මවාගෙන දාන සීල භාවනා කියන දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙනකොට සනසීම කුමක්ද කියන එක ඔබතුමාට බොහොම සරල ආකාරයෙන් දැනෙන්න පුළුවන්. සනසීම තියෙන්නේ කොතනද කියන එක ඔබතුමාට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන් වේවි. එහෙමයි හාමුදුරනේ. ඔබතුමා ගෙදර යන්න කලින් මට කාරණාවක් දැනගන්න තියෙනවා. ඒ මොනවා ගැනද හාමුදුරනේ? ඔබතුමා අසනීප වුණු වෙලාවේ ඔබතුමාගේ හිතට දැනුනේ මොන වගේ දෙයක්ද? මට ජීවිතය ගැන ලොකු බයක් දැනුණා හාමුදුරනේ. ඔය වගේ අසනීපයකදී ඒක සාමාන්‍ය දෙයක්. වෙන මොනවද හිතට ඇති වෙන්නේ? මට ලොකු වේදනාවක් කලකිරීමක් ඇති වුණා. දැන් මහත්මයා පුතාගෙන් නිදහස් වෙලා තියෙනවා. මහත්යට මුදල් තියෙනවා, දේපොළ තියෙනවා, භවභෝග සම්පත් තියෙනවා. වෙන එහෙම කලකිරීමක් ඇති වෙන්න දෙයක් නැහැ. මගේ හිතට ලොකු අඩුපාඩුවක් වගේ දැනුණා හාමුදුරනේ. ඒ මොන වගේ අඩුපාඩුවක්ද දැනෙන්නේ? මහත්යට දැන් ඔය ඇති වෙලා තියෙන කුසල සිත ඒ වෙලාවේ නොතිබුණු එකේ අඩුපාඩු වෙන්නේ නැති. වෙන්නේ නැති හාමුදුරනේ. ගිහියා සාධාරණව මුදල් උපයලා සැප සම්පත් භුක්ති විඳිනවා වගේම කුසල ක්‍රියාවල යෙදිලා කුසල් දහම් රැස් කරලා කටයුතු කළාම ඕනෑම අවස්ථාවක මරණාසන්න මොහොතක් ලැබුණාම උට සතුටින් මූණ දෙන්න පුළුවන් ඒ අවස්ථාවට. හොඳ පුනර්භවයක් සුගතියක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි බුද්ධ දේශනාව. මම නම් ගිහිල්ලා එන්නම් හාමුදුරනේ.